ඒඩ්ස් හැදිලා මැරිච්ච පොලිස් කාර්යයක් කියලා කොහොමද Facebook වල එහෙම යනකොට මගේ නම්බු ඉවරයිනේ අපෝ. මැරුණාට පස්සේ මොන නම්බුද සර්? නම්බුවෙන් මට වැඩක් නැහැ. හැබැයි ජීවත් වෙලා ඉන්න උන්ට අවනම්බු වෙනකොට උන් මැරිච්ච මට සාප තියෙනවා. ඒ සාපෙට මගේ වලටත් එන ගහලා යන තැනකටවත් යන්න වෙන්නේ නැහැ. සර්ට කොහොමද දිව්‍ය ලෝක යන අදහසක් නැහැනේ? දිව්‍ය ලෝකේ යන්න තිබ්බා. බබා ගන්න හුත්තක් මෙව්වේ නැත්තම්. සර් මට දැන් මොකද කරන්න කියන්නේ? මොකක් හරි කරපන්. ශකිරට ඒඩ්ස් තිබ්බට සර්ට බෝ වෙලාද නැද්ද කියලා ඉස්සෙල්ලා හරියට චෙක් කරගන්න. ආයේ චෙක් කරන්න දෙයක් නැහැ. ඒකෙට තිබ්බනම් මටත් බඩු තමයි. මට බඩු කියන්නේ ගෙදර ගෑනිත් ඉවරයි. ඒකේ પરම්පරාවත් ඉවරයි. කොහොමද ගෑණිගේ પરම්පරාව ඉවරෙන්නේ? ගෑනිගේ නංගිත් ගිය මාසෙ මිටි අපේ ගෙදර. මොනිකා උඹ තමයි මේ හැම දෙයකටම වක් කියන්න ඕනේ. අම්බා මට කෙලවුනොත් නම් මම උඹටත් කෙලවලා තමයි පස්ස බලන්නේ. කුඩු විකුණන එක කුඩු බොන්නේ නෑ සර්. සර් මට ඔය ශකිරයි ටානියයි සාරයි හොයාගන්න ඕනේ. ආපහු කොහේද හරි උන් තුන් දෙනාගේ එක්කෙනෙක් හරි දැක්කොත් අල්ලලා මට ගෙනත් දෙන්න. මුන් කරන වැඩෙන් මගේ කස්ටමර්ස්ලා කියලා වෙනවා. මාත් මගේ කොල්ලෝ ටික ධම්මලා උන් තුන් දෙනා හොයනවා. ඔය සපෝට් එකක් දෙන්න. පොලිසියයි පාතාලෙයි දෙකම එකට ගේමට බහැලා උච්ච කෙල්ල තුන් දෙනෙක් හොයාගන්න බෑ කියන්නේ පොලිසියටත් අපහාසයක් පාතාලෙටත් අපහාසයක්.